ගුණවත් කෙනෙකුට වචනයක් කිව්වොත් ඒක පෙරලා ඒවි තමාට. ඔය තරුණ પરම්පරාවේ තියෙනවා කොල්ලෝ කෙල්ලෝ ඒ තමන්ගේ හිතේ තියෙන ලාමක ආසාවල් නිසා දකින්න එකත් එක්ක යාළු වෙවි ඊළඟට යාළු වෙනවා කඩෙන් බඩු ගන්නවා වගේ යාළු වෙනවා අතාරිනවා සමහර ඉලන්දාරි ඉන්නවා උජාරුවට කියනවා මම මේ වෙනකොට කෙල්ලෝ මෙච්චරක් එක්ක යාළු වෙලා ඉන්නවා හිටියා කෙල්ලෝ කියනවා මම මෙච්චර වෙනකොට කොල්ලෝ මෙච්චරත් එක්ක යාළු වෙලා හිටියා කියලා. හරිය අහිංසක ගුණවත් කෙල්ලෙක් ওই විදියට අතෑරලා ඒ කෙල්ල හිතෙන් හූල්ලපු දවසට අර කොල්ලට සාපේ වදිනවා සසරටම. සමහර අහිංසක කෙල්ලෝ ඉන්නවා ජීවිතේ දෙවෙනි තැනේ කෙල්ලගේ පවිත්‍රතාවය පිරිසුදුකම ඒ කෙල්ලගේ චරිතේ පළවෙනි තැනට දාගෙන යශෝදරාවක් වගේ ගුණ පුරුදු කරන්න ආස කෙල්ලෝ ඉන්නවා. කර්මානුරූපව යම් බැඳීම් ප්‍රේමයන් හට ගන්නවා. ඒ මුල් කරගෙන කවුරු හරි කෙනෙක් ඈව ගොදුරු කරගත්තොත් ඈව විනාශ කළොත් ඒ කර්මයේ යාට පෙරලිලා එනවා. හේතුව ඒ සල්ලාලයාට ඒක පෙරලා එන්නේ අර අහිංසක කෙල්ලගේ ගුණේ වැඩි නිසා. සමහර අහිංසක කොල්ලෝ ඉන්නවා. ඇත්තටම දැන් අපි ඉස්කෝලවල විශ්වවිද්‍යාලවල ඊළඟට තරුණ ළමයි අතර මේ වගේ නොයෙක් තැන්වල වැඩසටහන් කරමින් ඒ ළමයි කතා බහ කරමින් ඉන්නකොට අපිට මුණ ගැහිලා තියෙනවා අපිට පොදුමයි මේ වගේ ළමයි මනුස්ස ලෝකේ ඉපදුනේ කොහෙන්ද බ්‍රහ්ම ලෝකෙන් ඇවිල්ලාද දිව්‍ය රාජයෙක්ද මේ මිනිස්සෙක් කියලා ඉපදෙලා තියෙන්නේ කියලා හිතෙන තරම් අහිංසක ගුණ තියෙන පිවිතුරු ගුණ තියෙන සිල්වත් තරුණ පුතාලා ඉන්නවා. අහිංසක තරුණ පුතාලා ඉන්නවා. යම්කිසි කෙනෙක් යම්කිසි කෙල්ලෙක් 64ක් වූ මායමින් ඔය වගේ අහිංසකෙක් ගොදුරු කරගත්තොත් ගොදුරු කරගෙන අවසානයේදී ඔහුව තලා පෙලා පොඩි කොට ඔහුගේ සිත රිද්දා සිත දවා ඔහු අසරණ කළා කියන්න. දැන් මෙයාට පුරුදුයි මේ කෙල්ලට ඕන තරම් කොල්ලෝ එක්ක යාළු වෙවි ඉඳලා. නමුත් අර අහිංසකයාගේ ගුණේ වැඩි නිසා ඔහු දුන්න ආදරේ පිවිතුරු නිසා අර කෙල්ලට ඒක සාපයක් වෙලා එන්නේ ඒක වළක්වන්න බෑ. එක්කෝ ඒ කර්මයේ ditthadam වේදනියයි නැත්තම් ඊළඟ ජීවිත උපපජ්ජ වේදනියයි එහෙම නැත්තම් සසරේ කොතනක හරි එනවා අපරාපරිය වේදනියයි.